හෙලෝ මචල්ලා ඔන්න එහෙනම් මගේ පළවෙනි YouTube වීඩියෝ එකට උඹලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් පොඩි බාබිකියු පාරක් දාන්න තමයි හදන්නේ ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා. මුලින්ම ඉතින් මචං චිකන් ටික මැරිනේට් කරගන්න යන්නේ. ඕන අමුද්‍රව්‍ය ටික තමයි ඔය දැම්මේ. ඕම අරගෙන ඉතින් ඔය ටික ඔක්කොම ටික ටික දාගෙන ඉතින් හොඳට අත ගා ගන්න තියෙන්නේ. මම ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකෙත් යට දාන්නම්. ලොකු සීන් එකක් නැහැ. ඉතින් මම දන්න විදිහට මට මේ විච්ච ටික තමයි ඉතින් ඔය ගෙදර තියෙන ඒවා ටික තමයි අරගෙන දැම්මේ. මොකද චිකන් තමයි කරන්නේ. මොකද ගෙදර ඔක්කොම සෙට් එකම චිකන් තමයි කන්නේ. මම නම් කන ඕන මසක් පොඩි උනුත් කනවා. උනට ගෙදර අනිත් කට්ටිය චිකන් කනින්ද චිකන් තමයි මම මේකට ගත්තේ. ඉතින් ඔක ඇරලා ඉතින් තියෙන මොනවද හොය මතක විදියට ඉතින් වැඩ කරන තැන කරපු දේවලුත් එක්ක මතක විදියට තමයි ඉතින් මචං ඔය දාලා පොඩි රෙසිපියක් ගහගත්තේ. ඔහම පැප්‍රිකයි ඔය තියෙන පැප්‍රිකා එකක් තියෙන්න තිබිච්ච ඔක්කොම අපි දාන්න ගත්තාම දන්නවනේ. දානවා හිතේ හැටියට දානවනේ. ඉතින් අපි දාන්න ගත්තාම ඉතින් ටිකක් තවම මික්ස් හර්බ්ස් ඔහම තියෙන ඒවා දාලා ඊට පස්සේ කොහමරි ගෙනාව මචං මස්ටර්ඩ් දෙහිවුත් ගෙනාව. ඒක නම් ඒකත් දාලා ජින්ජර් ගාලික් ටිකක් දාලා ගාලික් කරේ මේ ෆ්‍රෙෂ් නෑ. ඔය චෝක් කරන්න කම්මැලි ඉඳා මේ පේස්ට් ගන්න තියෙනවනේ. ඉතින් මචං මේ සුපර් මාකට් වල ඒකක් කරගත්තේ. ඉතින් කොහමරි ෆ්‍රිජ් එක ගෑම උඩ ලයිම් කෑල්ලකුත් තිබ්බා. ඒකත් මිරගලා ගත්තා. එම විශේෂයෙන් කියලා ඉතින් බඩු ගෙනාවේ නෑ. ඔය බඩි දෙක තුනක් තමයි ගෙනාවේ තියෙන විදියට. ඉතින් ඔලිව් ඔයිල් තිබ්බා. ඒකත් කියලා දැම්ම. ඉතින් ඒකත් චිකන් එකට ඕන විදියට කෑරෑර තමයි ඉතින් මචං ඔය ගේම ගහන්නේ. ඉතින් කොහොම හරි තියෙන තිනේ වල්ලා මතක විදියට ඒක කරපු රෙසිපිත් එක්ක වැඩ කරපු තැන්වල එක එක දැකපු ඒවත් එක්ක මේ පොඩි කේස් එකක් දැම්මා. තා පොඩ්ඩක් ඒක හනි එක දානවා මචං. ඒක එක්ස්පයර්ඩ් කොහොම හරි. මේ එක්ස්පයර්ඩ් බඩු කෑල්ලක් තියෙනවා අපේ ගෙදර. මේක නම් මේකම මම ගිහිල්ලා ගෙනාපු වොස්ටර්ෂයර් සෝස් ටික ඒකත් පොඩ්ඩක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ මචං. හොඳට කලවම් කරගෙන ඔක්කොම මේ ඊට පස්සේ තමයි චිකන් එකට අපි මේක දාන්න ඕනේ. සුරම හොඳට කලවම් කරගන්න ඕනේ මචං. ඕක ඊට පස්සේ ආපහු කරනවා. එසේ ෆ්‍රිජ් එකේ ඇරියම් මචං හම්බන හොඳ සෝස් බෝතල් කැචප් ටිකකුයි ඊට පස්සේ ඔය ගෙනල්ලා තිබ්බ මෙහි තියෙන නැන්ඩෝස් සෝස් ටික ගම්ලා ඒක චුට්ට ඇරලා දැම්ම. ඉතින් එනවනේ මචං. ඕක දැම්ම බරා ඊට පස්සේ චිකන් තයි වගේ ගෙනාවේ. ඒ ටික ඕකට දාගන්නවා. මේ අඩුවට දාලා තිබිච්චින්ද චිකන් තයි ටික ගෙනාවා. මොකද ඔක කුලෙක් ගෙනල්ලා ඕක කෑලේ කප දඟලන ලේසිනේ මචං. චිකන් තයි ටිකක් ගෙනල්ලා ඒක දාලා ඒක මැරිනේට් කරලා ලේසිත් එක්කනේ බාබිකියු එකට කියලා ඕක ගෙනල්ලා ඉතින් දාගත්තා. ඉතින් ඊට යන්න ඕනේ. ඉතින් සැරේ මචං බින් එකයි ඔය රංගපාත නෑ දන්නවනේ. ඉතින් ඊට පස්සේ මේ චිකන් එකට හොඳට අල්ල ගන්න ඕනේ. ඉතින් මැරිනේෂන් එකේ පොඩි කට්ටයක් ගහන්න ඕනේ මචං. ඒක අනිත් එක ඒ මැරිනේෂන් එකත් හොඳට අල්ල ගන්නවා. මේ කුක් කරද්දිත් ඉක්මනට ඇතුළු කුක් වෙනවා. ඒකින්ද ඕම පොඩි කට් එකක් ගහ ගන්නවා මම ඉතින් මේ ලේසියින්ද වැඩේට. ෂෝකත් උන් බලන් හිටන් කොහොම කරන් යනවා. ඊට පස්සේ කකුල් ටික කපා ගත්ත පස්සේ හොඳට මචං අර මැරිනේෂන් එක අල්ලන්න හොඳට ඕක මසාජ් කරන්න ඕනේ. මොකද ඒක චිකන් එක මීට් එක ගොඩක් අර මැරිනේෂන් එක අල්ලන්න රහ වෙන්න ගොඩක් වෙලාට ඒක පොඩි මසාජ් පාරක් දාන එක එන වැදගත් මචං. ඒක කරන්න ඕනේ. නිකන් ඔහි තවරනට වඩා පොඩි මසාජ් එකක් දුන්නාම ඒක අල්ලලා එනවා. ඒක අමුතු කෙනෙකුට අල්ලලා හොඳ රහක් එන්න ඕක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් මතක ඇතුව මචං හොඳට මසාජ් කරන් කකුල් ටික හොඳට. කොහොම කරගන්න ඔය විදියට. දැන් ඉතින් මචං හරි වැඩේ මචංලා මැරිනේෂන් එක දාලා තියෙන්නේ. දැන් ඉතින් ඕක ෆ්‍රිජ් එකේ දාලා තියෙන ඉතින් වැඩේ පටන් ගන්නකම් හවස පැය දෙක තුනක් ඕක තිබ්බම හොඳට රහ අල්ලනවා. දැන් ඊට පස්සේ මේ මචං දැන් ඔක්කොම බාබිකියු එක ඔක්කොම සෙට් කරලා ඒක පොඩි ගින්දර පාරක් ගහලා පොඩි උන්ට පෙන්නුම් ආසයින් ඉතින් ඔය එක වැඩ දැම්මාම ඊට පොඩි ස්ප්‍රේ පාරක් ගහලා ඒක ඩේන්ජරස් වැඩේ. පොඩ්ඩක් ඉතින් ඒකත් ගහලා උන්ට පෙන්නලා අපේ කියන ඒවත් අහන්න බෑ. ඒක මෙතනින් තියන්න කියන ඉතින් අතනින් තියන්න කියන ඒවත් ඉතින් අහගෙන
ෆුල් කාම් එකේ ඉතින් පත්තුරපු බාබිකියු කරලා දැන් චිකන් ටික පොඩ දාන්න පටන් ගත්තා. මොකද තව කීප දෙනෙක් යනවා කිව්වා. අපේ සෙට් එක අපිත් එක්කම ඉතින් ඔය කන බොන සෙට් එකක්. ඉතින් එනකන් පොඩ පරක්කු එක්ක ඉඳ එතකන් ඉන්න බෑනේ. ඉතින් අපිටත් ඕකනේ වෙලත් යන ඉඳ අපේ වයිෆ් ඕක දාලා පටන් ගමුද විසින් පොඩ වැඩේ පටන් ගත්තා. ඔය තියෙන්නේ මුල් හරිය ඉතින්. මේ බාබිකියු ගත්ත ඉතින් මේ කියන්නේ ඇත්තටම පළවෙනි තමයි යූස් කරන්නේ. ඒ පාන්න එකටත් එක්ක එක්සයිට්මන්ට් එකටත් එක්ක ඉතින් පටන් ගත්තා බලන් ඉන්න බැරි. ඉතින් දැන් චිකන් ටික දාලා සෝසේස් වගේක් එනවා ඒකත් දාලා නම් ඉතින් වැඩේ කරන් යන ගමන් තමයි ඉතින් මේ පොඩ්ඩ බලන් හිටහලා දිනේ පොඩ්ඩක් ඔය ආතල් එක ඔහොම ඉතින් අන්තිමට සෙට් එකේ පළවෙනි ඩබල් ආවා ඉතින්. උනුත් ඉතින් පොඩ්ඩක් ඉතින් පත්තියන් වෙන්න මේ පොඩි බියර් කෑන් දෙක ටිකකුත් අරගෙන බාබිගේ දාදි පොඩ්ඩක් තියෙන්න එපේ මචං. පොඩ්ඩක් සැරමුණා හරි. ඒකත් තරම් ඉතින් ඩබලක් ආවා. නිතුන් ටික මග කිව්වා. ඉරුත් එකක් චටත් දාගෙන ඉතින් ෂේප් එකේ උඩත් විස්තර කරගෙන මේ මොකද වෙන්නේ කියලා ආගේ තොරතුරු කතා කරගෙන පොඩි සින්දුවක දාගෙන දවුන්ද රස්නේ දවසක් අවුවක් තිබ්බා එළියක් තිබ්බා රෑ වෙනකන්. ඉතින් ඕම ඉතින් ආගේ තොරතුරු වරි විහිළුවක් කරගෙන ආතල්ලක ඉතින් මේ කට්ටියත් එක්ක රෝකත් ආදා ඉතින් චිකන් ටික බැදගත්ත අනිත් බැදගෙන ඉතින් වැඩේ කරන් ගියා. ඉතින් පොඩි උනුත් එහෙන් සෙල්ලම් කරනවා. ඕම තමයි ඉතින් වැඩේ ගියේ. බලන් හිටහල්ලකෝ ඉතින් ඔය ඉතින් මම හිට මේල දඟලනවා ඕෆ් කරනවා වහනවා මං දන්න වැඩ කෑල් ටික ඉතින් කරුන්ටත් පේන්න දාගෙන ඔය කරන් යන තාල උන් බලන් හිටහල්ලකෝ. ගීත කීපයක පොඩි සංයෝජනයක්. ඔතන පළමු වතාවට ගී පද පෙළියට ගායකයෝ රසක් එකතු වෙන්නේ. පුළුවන් නම් ගාගන්න කවුද කියන්නේ. ඒතර පද පෙළිය කිව්වොත් මේක වචන ටික ගායන. There's always a mate that shows up to the barbecue with a salad. And then there's me with KFC's $8 boxes. Choose between Wicked Wings, original recipe tenders, or 18 nuggets. Guess who gets invited back? Not everywhere, not forever, online and pick up only. Serious about being the best? Get serious about hydration. Hydrolite Plus Sports is scientifically formulated to relieve symptoms of dehydration, including muscle cramps from exercise. With a low sugar formula, high in electrolytes, and packed with 6 trace minerals lost in sweat, Hydrolite Plus Sports helps you rehydrate fast. So get back in the game with Hydrolite Plus Sports. Tap the banner to learn more. Always read the label and follow the directions for use.
යන්නේ නෑ ශාලේ ගැඹුරු පුව දන්නේ නෑ මුලේ සුවඳ ජලය දන්නේ නෑ සිතේ අරුම නගා දන්නේ නෑ මගේ උඹට බොරු කියන්නේ නෑ ආදරේ මම ආදරේ සිතේ උරුම සිතේ අරුම කියා යන්න දෙන්නම් ආදරේ මම ආදරේ ඊටසින් වරුත් එකක් චරත් දාන් ඉද්දි අපේ පොඩි උන්ටත් ඉතින් දෙන්නවත් කරන්න දෙයක් නැහැ ඕලයක් කරන් සල්ලං කරන ඉසේ කොල්ලටත් එන කම්මැලික මේ හිටියේ ඌ ඉතින් සැරෙන් සැර ඇවිල්ලා ඔය එන්නේ ඇවිල්ලා ඉතින් මට කතා කරන ෆුට්බෝල් ගහන්න යන්න කියලා මට ෆුට්බෝල් ගහන්න යන්න මූඩ් එකක් තිබ්බෙත් නෑ කට්ටියක් තියෙන උන් එක්ක කතා කර හිටියේ කොල්ලා ඉතින් මට තට්ටු කර ෆුට්බෝල් ගහන්න යන්නම කතා කරනවා ඉතින් දන්නවනේ පොඩි උන් මම ඉතින් ඉග්නෝර් කළේ නෑ මම උට කිව්වා පස්සේ එන්නම් කියලා රුත් එක්ක කතා කර උට තවත් ඉතින් විස්තර කළා ඉතින් මොකද මේ ඇයි පොඩි ආතල්ලේ ටෝකක් දාන් හිටියා ඔක තමයි ඉතින් උනේ දා හවස නිසා අනිත් උන් ආවට පස්සේ ඉතින් කට්ටියත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ආතල් එකේ සින්දුවක් කියලා මස් කැල්ලක් කෑවි ඉතින් ඔහොම තමයි උනේ තමයි ඉතින් කට්ටිය ඇවිල්ලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා දැන් පදම ඉන්නවා පොඩි ඩාන්ස් එකක් දාලා කට්ටියත් එක්ක ඉතින් එන්ජොයි කරගෙන හිටියා ඉතින් ඊට පස්සේ ඉතින් මේ තමයි ඉතින් ඔය බාබිකියු දාපු පොඩි චිකන් සොසේජ් වල පොඩි වීඩියෝ එකක් මේක ඔහොම ගියා ඉතින් අපේ හැන්දෑව නම් thank you මචන්ලා මගේ පළවෙනි YouTube වීඩියෝ එක බලපු ඔබලට thank you very much තව ඒවා ඉස්සරහට මම දාන්න බලාපොරොත්තු වෙනවා ජය වේවා එනවා ඔබලට